ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් SL කම්පියුටර් ටෙක් YouTube channel එකට. අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ කම්පියුටරේට හෙළකුරු ඩවුන්ලෝඩ් කරලා මැසේජ් ටයිප් කරන්න තියෙන. ඒ කියන්නේ ෆෝන් එකේ හෙළකුරු ඩවුන්ලෝඩ් කරලා. හරි අපි යමු දැන් වීඩියෝ එකට. මේ SL කම්පියුටර් ටෙක් YouTube channel එක. හරි අපි ඉස්සෙල්ලාම මොකක් හරි බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. මම මෙතන Firefox කියන බ්‍රවුසර් එක ඕපන් කරගන්න. හරි ඊට පස්සේ මම මෙතනදී Google කියන එකට Google ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන සර්ච් කරනවා helakuru.lk කියලා. helakuru.lk කියලා සර්ච් කරලා එන්ටර් කරනවා. ඊට පස්සේ මම ඉතින් අපිට සයිට් එක ආවා. මම මෙතන මේ උඩින්ම තියෙන ලින්ක් එක ක්ලික් කරලා අතුලට යනවා. ඊට පස්සේ අපි මෙන්න home කියන ටැබ් එකට ආවා. තාම ලෝඩ් වෙන ගමන්. හරි ලෝඩ් වුණා. දැන් මෙන්න මෙතන තියෙනවා ඔයාලට මෙතන මේ ටික වැඩන්නේ නැහැ. මේ ටික අපිට වැඩන්නේ නැහැ. ඕන මෙතන කන්වර්ට් කරගන්න පොඩි පාස්වර්ඩ් දීලා තියෙනවා එච්චරයි. මෙන්න මෙතන තියෙනවා Windows කියලා කියන්නේ. ඔයාලා ඒක ක්ලික් කරන ඔයාගේ පරිගණකේ Windows තියෙනවා නම් නැත්නම් Linux තියෙනවා නම් Linux, Mac OS, Android වගේ ඒවා තියෙනවා. මෙතන Windows කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන සම්පූර්ණ නම දෙන්න, email address එක දෙන්න. හරි Gmail එක හරි. මෙතන ඔයාලගේ දුරකථන අංකය දෙන්න ඕන. මෙතන ටික් කරන්න ඕන පෞද්ගලික භාවිතය සඳහා කියලා. ඊට පස්සේ මෙන්න මෙතන I am not robot. ඒ කියන්නේ මම රොබෝ කෙනෙක් නෙවෙයි කියලා මෙතන ඉස්සරහින් ටික දාන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එනවා. ඒ කියන්නේ ඔක්කොම පින්තූර වලින් සිලෙක්ට් කරන්න ඕන කාර් තියෙනවා. මෙන්න මේ විදිහට මම සිලෙක්ට් කරන්න ඕන. හරි ඊට පස්සේ මම මෙතන verify කියන එක දෙනවා. ඔයාලට වෙන මෙතන I am not robot කියලා වෙනවා. ඊට පස්සේ මෙතන ඔන්න ඔයාලට සල්ලි ගෙවලා ගන්නත් පුළුවන්. නොමිලේ භාගත කරගන්න පුළුවන්. මම මෙන්න මේක ක්ලික් කරනවා. ඔයාලා මේ ඔක්කොම උඩින් සම්පූර්ණ කරන්න ඕන. මම මෙතන ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා ආයෙම ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ ටික ඔක්කොම සම්පූර්ණ කරලා මෙතනින් නොමිලේ භාගත කරගන්න කෙනෙක් ක්ලික් කරගන්න. හරි දැන් මම මේ විදිහට ඉස්සලාම බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ෆයිල් එක. මම ගන්න එක ඩබල් ක්ලික් කරලා මෙතන helakuru Windows කියන එක උඩ ක්ලික් කරනවා. අපි මේ විදිහට helakuru setup එක ඕපන් කරගන්න තමයි හදන්නේ. මේ වගේ ඩබල් ක්ලික් එකක් දාලා helakuru setup එක ඕපන් කරගන්න. ඔයාලට මෙතන මේක ඔයාලට ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන්නේ නැහැ. මෙතන ඔයාලා yes කියන එක තමයි ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ විතර බලා ගන්න පුළුවන් මෙන්න මේම ඉන්ස්ටෝල් වෙනවා. මෙතන මෙන්න මේකට yes කියන එක දෙන්න ඕන. මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් preparing to install කියලා දෙන්නවා. මම මෙතනදී මුකුත් දෙන්න යන්නේ නැහැ. මෙන්න මෙහෙම finish කියන එක ක්ලික් කරලා ඉවරයක් කරනවා. මම මෙන්න මෙතන close කරනවා. හරි දැන් අපි මෙතන on කරගමු. මෙතන search කරන්න ඉස්සෙල්ලාම notepad කියලා. notepad එක on කරගෙන තමයි යන්නේ. හරි මම මේ විදිහට notepad on කරගන්නවා. හරි ඊට පස්සේ මෙතනදී කරන්න ඕන මෙන්න මෙතෙන්ට යන්න ඕන. ඔයාලට පේනවද දන්නේ? අපි මෙන්න මෙතෙන්ට යන්න ඕන මේ ඊතලේ තියෙන තැනට. ඊට පස්සේ මෙන්න මෙතන සිංහල කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ දැන් මෙතන ඔයාලට පේනවාදී ටයිප් වෙනකොට සිංහලෙන් තමයි ටයිප් වෙන්නේ. දැන් මෙතන H අකුරු එපුවම ඔයාලට පේන මෙතන ය යන්න ටයිප් වෙන්නේ. ඒ නිසා දැන් මේක අර විදේශේකර ෆොන්ට් එක. ඒ කියන්නේ මේක මේ මෙහෙම ටයිප් කරන්න ඕන නම් සිංහල දැනගන්න ඕන ටයිප් කරන්න. අපි දැන් මැසේජ් ටයිප් කරන විදිහට නේ ඔයාලට කියලා දෙන්නේ. අපි ඒ විදිහට ටයිප් කරමු. ඊට පස්සේ මම මෙතන සර්ච් කරනවා helakuru කියලා. සිංහලෙන් තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට යන්න පොඩි ෂෝට්කට් එකක් තියෙනවා. window එකයි space bar එකයි ක්ලික් කරගමන් මෙතනින් ඔයාලට පේනවා එනවා මෙන්න මෙහෙම ස්පේස් එක ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් මේ විදිහට යන්න. මම මෙන්න ඉංග්‍රීසි ක්ලික් කරලා helakuru යනවා. helakuru මම මේක ඕපන් කරගන්නවා. මෙහෙම ඕපන් වෙද්දී ඔයාලට පේනවා මේක ඔටෝ ක්ලෝස් වෙනවා. මෙන්න මෙතනින් පෙන්නනවා. මම මේක ක්ලික් කරනවා.
ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන විජේසේකර එකට තමයි ඔයාලගේ වැටලා තියෙන්නේ. මම මෙන්න මෙතන යට තියෙන එක දෙනවා. හෙලකුරු තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේක දැන් ටයිප් කරනවා. ඔයාලට මේව කරලා හරි ගියේ නැත්නම් අනිවාර්යෙන්ම කම්පියුටර් රීස්ටාර්ට් කරලා මම දැන් මේක රීස්ටාර්ට් කරනවා. 16岁离开家，带着我的热情独自流浪，把原本不该我承受的东西全部都扛在了我的肩上。那天的风吹得特别的轻，太阳没有往日的滚烫。我丢掉了大脑，敞开了心，脸上面挂的是我的轻狂，把自由全部留给了自己，把担心全部留给了他。像一条池塘里的鱼跳进了大海，像蜜蜂看到了花。我不担心未来会怎样，向世界看一看我的想象。站在全世界的中央，这是爱的他们给我发的奖状。我们都是一样的，一样的，悲伤的自己唱着，哦唱着，快乐都是假装的，假装的，没关系，总是讲着，哦讲着，我们都是一样的，一样的，有时候假装忙着，哦忙着，就算路都快亮了，哦亮了，嘴角永远上扬着，上扬着，我们都一样。 හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. සියලු දෙනාටම සුබ දවසක්. මේ SL කම්පියුටර් ටෙක් YouTube channel එකයි.